අනිච්චේ දුක්ඛ සංඥා වික්කවේ භාවිතා බහුලීකත මහප්පලා හෝති මහානිසංස අමතෝකද අමතෝ පරියෝසානාති. ඉතිකෝ පණේතං කිංචේ බුත්තං කිංචේතං පටිච්ච බුත්තං. මේ අසුභ සංඥා දුක් අනිච්චේ දුක්ඛ සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා. දුක්ඛ සංඥාව නෙමෙයි කියන්නේ අනිත්‍ය දුක්ඛ සංඥා. මොකද හේතුව අනිත්‍ය වශයෙන් භාවිතා කරනකොට ලැබීමක් බවට පත් වෙන්න ඉඩක් නැහැ. එතකොට පිහිටීමක් වෙන්නේ නැහැ. එතකොට ලැබීමක් බවට පත් වෙන්නේ නැත්නම් ලෝකේ ලැබෙන දේවල් එක්ක යන කෙලෙසියට එන්න ඉඩක් නැහැ. ලැබීමක් එක පිහිටීමක් වෙන්නේ නැත්නම් අන්න ඊළඟට පැහැදිලි කරන අනිත්‍ය දුක්ඛ සංඥාව භාවිතා කරනකොට චේතසා බහුලං විහෙරතෝ ආලසෙය්‍ය කෝසජ්ජේ විසට්ටියේ පමාදය අනනියෝගේ අපච්ච වෙක්කනායේ තිබ්බා භය සංඤී පච්චපාට්ඨිතා හෝති සේතා පුක්කිතාසිකේ වදකේ. මොකද්ද මේ කියන්නේ? කම්මැලිව ප්‍රමාදීව අනියෝගෝ පච්ච වෙක්කනාව නැතුව ඉන්නකොට. ඔය අනියෝග පච්ච වෙක්කන වෙනම ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. අනියෝගෝ ඒ අනුව යෙදීමේ ප්‍රතිවේක්ෂතාවය ඒ නුවණ භාවිතය කියන්නේ මොකද්ද? අර දැකීමේ කෘත්‍යයක් එක්ක යම් භාවිතයක් වුණාද නුවණ වර්ධනයක් වුණාද ඒක එක්ක ජීවිතයේ යෙදෙන කාරණා දිහා දැකීම භාවිතා කරන්නේ නැත්නම් අන්න ඒකට අනිච්චේ දුක්ඛ සංඥා වඩාද තීව්‍ර බය සංඥාවක් ඇති වෙනවා. ඇයි? ඒක එක්ක ඉඳ අකමැත්තක් වෙනවනේ. හරියට කඩුවක් කොසවගෙන ඉන්න වදකෙක් වගේ දකින්නේ. ඒ කියන්නේ මේ අනියෝග පච්චවේකනාව කිරීම නොකිරීම පිළිබඳව ඒ කම්මැලිකම පිළිබඳව දකිනවා විශාල බයක්. එතකොට නිකන් ඔහේ අර කෙලෙස් යන්නේ එක නිකන් ඔහේ ජීවිතය ගත කරන එකක් වෙන්නේ නෑ. තීව්‍ර බය සංඥාවක් තියෙනවා. එතකොට මේ තීව්‍ර බය සංඥාව එක්කන භාවිතා කරනවා. එතන හැබැයි පැහැදිලි කරලා නැහැ. ඒ කාරණාවේ ඊළඟ කාරණාවයි දෙකේ උපේක්ෂාව පිළිබඳව සහ පටික්කුලතාවය පිළිබඳව පැහැදිලි කරලා නැහැ. දැන් එතකොට අර ලෝකයේ ඉදීමේ කෘත්‍යත්වය ඉක්ම වෙනවා. ඒ නිසා උපේක්ෂාවක පිහිටීමක් හෝ පටික්කුලතාවයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද යෙදිච්ච කාරණාවක් කතාවක් නැහැ පටික්කුලතාවයක් කතා කරන්නේ. දැන් අනිත් හැම එකම කතා කරන්න උන උපේක්ෂාවයි පටික්කුලතාවය යෙදිච්ච කෙලෙසියත් එක්ක. නමුත් දුක්ඛ සංඥාව, අනිත්‍ය දුක්ඛ සංඥාව, දුක්ඛ අනත් සංඥාවේදී ඒ කරුණු ටික භාවිතා කරන්නේ නැහැ. මොකද හේතුව දැන් ලෝකෙ යෙදිච්ච බවක් නැහැ. ලොකු තීව්‍ර නුවණක් එක්ක තියෙන්නේ. දැන් අනියෝග පච්චේ කියලා මෙතන බලන්නකො මේ දැන් මේ අනියෝග පච්ච වේකලා කරාට පුළුවන් කෙනෙක් වෙන්න මේ කියන්නේ නේද? ඉතින් මහණෙනි යම් භික්ෂුවක් අනිත්‍ය දුක්ඛ සංඥාව භාවිතා කරද්දී බහුල වශයෙන් වාසය කරද්දී කුසීතකමටම යනවනම් අන්න දැන් සීක පරිහාණී ධර්ම කුසීතකම කම්මැලිකම නිന്ദාරාමතා සීක පරිහාණී ධර්ම ඊළඟට තීව්‍ර බය සංඥාවක් එළඹෙන්නේ නැත්තම් අනියෝග පච්ච වේකනාව නොකිරීමට බය සංඥාවක් එළඹෙන්නේ නැත්තම් එහෙනම් අනියෝග පච්චේ කරන්න පුළුවන් කෙනෙක් වෙනව නේද? තීව්‍ර බය සංඥාවක් එළඹෙන්නේ නැත්නම් වදකේ කොසගෙන ඉන්න කඩුවක් කොසවගෙන ඉන්නවා කියලා දකින්න නැත්නම් දැනගන්න කියනවා භාවිතා වෙලා නැහැ අනිච්ච දුක්ඛ සංඥාව. විශේෂත්වයකට දැම්මම කලින්ට වඩා විශේෂත්වයකට පත් වෙලා නැහැ. අන්න ඕක ලස්සනට වෙන නන්දිය සූත්‍රයේදී යමෙක් බුද්ධ අවිච්ඡප්පසාදයෙන් හසුට වෙනවනම් එතනින් එහා දියුණු වෙන්නේ භාවන එතනින් එහා දියුණු වෙන්නේ නැහැ සමාධියක් ලබන්නේ නැහැ ධර්ම වැටෙන්නේ නැහැ කියනවා. ඒකවල බලන්නේ නම් ශේඛයාගේ පරිහානිය ස්වභාවය. ඒ කියන්නේ පුතජනනවා කියන එක නෙමෙයි ඒ එතනින් එහාට යන්නේ නැහැ කියනවා. දැන් මේ කම්මැලිකමත් එක්ක මේ කතා කරනවා. අනියෝගපච්ච එක්කරව නොකිරීමත් එක්ක කතා කරනවා. අන්න විශේෂත්වයකටපත් වෙලා නැහැ. නොලබපු පුරුදු කිරීමෙන් ලබන්න ඕන ප්‍රතිඵල ලැබලා නැහැ. ඒක නුවණයි. අනිත්‍ය දුක්ඛ සංඥා භාවිතා කරද්දී කුසීතකම ඉක්මවලා නම් අනියෝග පච්ච එක්කන වේදෙනවා නම් නොයදීමට බය සංඥාවක් වාසය කරනවා නම් අන්න අනිත්‍ය දුක්ඛ සංඥා භාවිතා වෙලා විශේෂත්වයකටපත් වෙලා පුරුදු කිරීම ප්‍රතිඵල ලැබිලා කියන මේක නුවණ මේකත් අමුත්‍ය කරා යන මාර්ගයක්. මේ තමයි 6 වෙනි කාරණාව අනිත්‍ය දුක්ඛ සංඥාව.